ඔයා දැක්කද සර්ව ජන බලවේගය? එහෙම නැත්නම් දෙරණේ නයි දිලිත් තියෙන. ඉතින් දිලිත් ජය වීර අපහාස කරන්න හොඳ නැහැ හැමදේටම. එයා හොඳ වැඩක් කරා මේ වෙසක් එකට. එයාගේ සර්ව ජන බලවේගයේ පක්ෂයෙන් රොටි දන්සලක් දුන්නා. ඉතින් මන්ට ඕගොල්ලන්ගෙන් දැනගන්න ඕනේ මට තියෙන ප්‍රශ්නේ ඕගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන උත්තරේ තමයි දැන් ඒ වගේ දෙයක් කරද්දී අපි උනත් ළඟ හිටියා රොටියක් කාලේනවා ගිහිල්ලා. ඒක වෙනම කතාවක්. ඒකෙන් දැන් ජනතා ප්‍රසාදයක් එනවනේ මොනවත් හොඳ වැඩක් කරද්දී. දැන් අච කොච්චර කුඩු බිස්නස් අනම්මනම් කිව්වත් රේනෝ සිල්ලා ඔච්චර පිංගම් කරද්දී මිනිස්සු කියනවා යා මහ ලොකුවට පිං කරන්නේ. මොනවත් අර මිනිස්සුන්ගේ හොඳ පැත්තක් දකින්න. එතකොට කොච්චර මිනිමරුවෙක් මොකෙක් වුණත් දකින්නවනේ. දැන් දෙරෙන දිලිට තියෙන වෙනම චෝදනා මං අහන්නේ දැන් ඒ වගේ රොටි දාන්සලක් එයා ඒක හිතනවනේ ඒක නෙක්ස්ට් ලෙවල්. එයාගේ මාකටිං ස්ට්‍රැටජි සුප්‍රියට වැඩ කරනවා වගේ එකක් එයාගේ ඔළුවේ තියෙනවනේ මං අහන්නේ ඔයාගෙන් ඒ වගේ ජනතා ප්‍රසාදයක් ඡන්දයකට නැත්නම් ජනතා මනාපයකට පෙරලන තරම් ප්‍රබලද කියලා මම අහන්නේ. කියන්නේ ඔයා හිතනවා දිලිට් එයාගේ ජීවිත කාලය ඇතුළත ජනාධිපති නෙමෙයි අඩුම විපක්ෂ නායක ධූරයක්වත් හොබවන්න පුළුවන් වෙයිද කියලා. පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න ඕගොල්ලෝ හිතනවනේ එයා හිතනවනම් ඒක හරි කියලා. ඒ කියන්නේ ඒක මාර විදිහට වැඩ කරනවා මම මගේ මාකටිං නෙක්ස්ට් ලෙවල් කියලා එයාගේ දෙරණ උඩට අප් වුණා වගේ දෙරණ අප් වුණා නම් දෙවෙනි නිමින්දා ඒ වගේ මේ දෙරණ දිලිත් යන විදිය හරිද? ඒ කියන්නේ ඔයා හිතන්නේ ඔයා දිලිත් කියලා. ඔයා දිලිත් නම් ඔයාට ඒ වගේ සල් මුදල් ඒ කිසිම දෙයක් අඩුපාඩු නැතුව වියදම් කරන්න හොඳට සල්ලි තියෙනවා නම් ඔයත් මෙයා පාවිච්චි කරන ක්‍රමයේ දන්නේ මේක නිකන් ඔයාට කොහොමද ඔයාට මේක ඔයාට මාරයිද නැත්නම් මේක ලොල්ද ඇත්තටම? කමෙන්ට් එකක් දාන්න මම දන්නේ නැහැ.